තව මම දැක්කම හින්ද මේ සමහරු කිව්වා මේ රැස්වීමේ කතා හරි නෑනේ. දැන් මේ රැස්වීම බලන්න දැන් මේ කතා අහන්නේ රැස්වීම වලට එන පිරිසක් ඉන්නවද? නෑ මෙහෙමයි දැන් මේ මිනිස්සු කතා අහන්නත් එනවා නමුත් ඒ වුණාට මෙහෙමයි බොරු කියලා මිනිස්සුන්ව මේ මුලාවට පත් කරලා ඉන්නකොට එතකොට මෙතන ඇවිල්ලා ගොඩක් දුරට කතා කරන්නේ සත්‍යනේ දැනට රටේ තියෙන තත්ත්වය ඇත්ත කතාව කතා කරන්නේ. එතෙන්දී කතිකත්වයේ කියන එක කෙනෙකුට කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහර අයට හොඳට කතා කරන්න පුළුවන් සමහර අයට එහෙම කතා කරන්න බෑ. සමහර අය උල් කර කතා කරනවා. එතකොට මිනිස්සුන්ට විවිධ ආකාරයෙන් ඉතින් ඒත්තු ගන්නන විදිහට කතා කරනවා. ඉතින් ඒ වලට කතාව නෙවෙයි මිනිස්සුන්ගේ ක්‍රියාවයි අවශ්‍ය. අනිත් එක උදේම හිතන්නේ තිබිච්ච එකම කතාව මේ ආණ්ඩුව කොච්චර පච වෙලාද කියන එකනේ. අතන කතා නොතිබුණත් ප්‍රශ්නයක් නැහැ කියන එකයි මගේ අදහස. කතාව නෙවෙයි මෙතන වැදගත්. නෑ කයිතන්ලගේ ආණ්ඩුවක් නෙමේක.